මොකද ඉතින් වෙන්නේ මැච් බල ඉඳලා හරියන්නේත් නැහැ මචං. 6ක් සෙට් වෙනවා මචං. මොකද කියන්නේ ගමුද? මේ 300ක් තියෙනවා. කමක් නැද? හරි. එනවනේ මිස් මචං මට 300ක් දුන්නා. අයියේ මේක ආන වායරයක් සෙට් වුණා. මෙතෙන් ආ විතරයි කියනවා. මොනවද මේ තියෙන්නේ? මාළුද? එතන අතේ අරන් යන්නන්නේ. ඒක තමයි මං ඇහුවේ. ඒක දැන් සර් කියන්නේ නැහැ කියලා. යාළුවනේ ආයා මචං මම මෙතන මැච් එක බලන්න. ඒ වගේ වැඩක් නැහැ මචං. 6 එකක් සෙට් වුණා. තුන්වෙනි 6 එක මෙතන ඉඳන් සෙට් වුණා. විනාඩි 15ක් වේදී. ආයා දාන මචං මෙතන සෙට් වෙන්නේ. අද මචං කරන්නේ මැච් එක බලනවා. මෙතන ඉන්නේ හරියද? අද ඉරිදා නිවාඩු දවසනේ. මෙතන ඉඳන් ළඟපාත සෙට් වෙන 6 ටික අරගෙන කරනවා. අවුලක් නැහැ. ගැහුවා මචං පාරක්. හරිද? අර ගෙදරක් තියෙන්නේ. ආන්ගේ ගෙදර වත්තේ අර මේ අයියලා දෙන්නෙක් කරනවා ඒ බෝලේ හොයන්න. මම හිතන්නේ අර ගේට් එක ලොකු ගේට් එකක් එහෙම දාලා එහෙම දෙන ගෙදර. දැන් බෝලේ මාරු කරගත්තා. නෝ බෝල් එකක්. නෝ බෝල් එකකට ගැහුවා පිටිපස්සෙන් පාරක් මචං අර වත්තේ. මොකද ඉතින් වෙන්නේ මැච් බල ඉඳලා හරියන්නේත් නැහැ මචං. දැන් විනාඩි මෙතන 10ක් විතර හිටියා. මැච් එක බල මේ බෝලටත් පාරක් ගන්න. මේ 6ක් සෙට් වෙනවා මචං. මොකද කියන්නේ ගමුද? වේයන් ගොඩට මචං වේයන් ගොඩ. ගමුනේ. මේ බෝලේ බලමු ඊළඟට. ඒකත් දුන්නා මචං පාර. ඒකත් ගමුනේ. කිලෝමීටර් 2යි ගානක් යන්නදී ඒක ගමු. පොඩි 6 10ක් 15ක් කරගත්ත 10ක් විතර කරගන්න පුළුවන් මචං. මේ පැය දෙකක් තුනක් කරමුනේ මේක. පළවෙනි වංගුවේ හරිලා දෙවෙනි වංගුවත් හරිලා ඉස්සරහා දිනකුවා කොළ පාට තාප්පයක් ගහලා රතු පාට කාය කත්තකල තියලා කියලා. බලමු වෙන්නේ. අපි යමු මචං. එතනම ලයිට් එක ගාවට ඇවිල්ලා දෙන්න තියෙන්නේ 150 කරන් නේද මේ? ඒ වගේ පොඩි හයිට් එකක් කරගමු අදනේ. අද ඉරිදානේ මචං. කොළඹ පැත්තට ගියොත් නම් ඇති වෙනකන් තියෙනවා. අද ට්‍රැෆික් එක ඇත්තෙත් නැහැ. ලොකු ගානක් සෙට් කරගන්න පුළුවන් කොල්ලෝ. ඒ වුණාට ඉතින් ඕන නැහැ නේ අද. එන්න මේක මම හිතන විදිහට මේකනේ මම අතුරටම දාන්න. රතු පාට කාර්යයක් තියෙනවා. ටිකන්නේ. ඔව්. මේකට පැත්තට හැරිච්ච ගාම පහයිරත් එක්ක තියෙනවා දිශෙන් ෆර්නිචර් කියලා. දිශෙන් ෆර්නිචර් නේ? ලොකේෂන් එක වැරදිද? හරියන්නේ දාලා තියෙන්නේ. ලයිට් එක දාලා තියෙන්නේ. හා. ඔව් මේක දෙන්නේ කාඩ් මැෂින් එකක් තියෙනවා. හරියටම හැරිච්ච ගමම පහයිරත් එක්කම මම අත පැත්තට. හරි. මේ ගාන නම් මම බැලුවෙත් නෑ. 100 ගානක් පෙන්නන්නේ. මේ 300ක් තියෙනවා. කමක් නැද්ද? හරි thank you. 100 ගානක් පෙන්නුවේ කොල්ලෝ හරියද? එනවනේ මිස් මචං මට 300ක් දුන්නා. මං ඊට පස්සේ කිව්වා මේ මට හරියට මතක නැහැ තියෙන 100 ගානක් කියලා ගාන. එයා දන්නා 100 ගානක් කියලා. ඉතින් එයා 300ක් තියාගන්න. ආයෙන ඔල්ලු අපි මෙතෙන්ද පොඩ්ඩක් ඉන්න මචං ඔයාලා. ආයෙ වගහන්න නැතුව මම එන ගාන. එදින ග්‍රවුන්ඩ් එක යමු මේක ඉවරක් කරලා. මේ තියෙන්නේ මම මෙතන තියාගෙන තමයි කෝල් කරන්න දෙයක් නැහැ ඒ වගේ. අයියේ මේක හරි ගෙවුවා ඩබල් කරලා දුන්නා. හරියන මචං මේ ඉස්සරහට ගිහලා වලත් සෙට් වෙනවා. නේ හොඳයි යනවා ග්‍රවුන්ඩ් එක පැත්තට කිලෝමීටරයක් එකමාරක් විතර තියෙන. එතන ගිහලා සෙට් වෙනවා. ආන වායරයක් සෙට් වෙනවා. 293 නේ වෙන්නේ. අපි ඒක ගමුනේ ගිහිල්ලා. මෙතෙන් ආ විතරයි කියනවා. යමුනේ. ඒක ඉවරක් කළා. ඒක ඉවරක් කළා දාලා මචං ආයේ මෙතෙන්ම තමයි වෙන්නේ. අද මේ දුර යන්නේ නැහැ වැඩි. මේ දින්නේ මචං නිහා රෙස්ටුරන්ට් කියලා. අනිවාර්යෙන් මම හිතන්නේ කෑම එකක් හරි මොකක් හරි එකක් කරා යන්න තමයි දෙන්නේ මචං. බලමුනේ.
කොල්ලක් ගමද බලන්න. ඔව්. අද පිටින් ලොකේෂන් එක හරි. හා. කීයද නාන? ඔව් ඉන්න. 292යි. 292යි එතන හරි. හරිනේ. මාළු ටික. මොනවද මේ තියෙන්නේ? මාළු ටික. මාළුද? එහෙනම් අතේ අරන් යන්නන්නේ. ඔය ඒක තමයි. මේ දාලා තියෙන නම්බර්ස් එහෙමනේ. ඔව්. හරි. thank you. කිලෝමීටර් 5ක් යන්න දින යාළුවනේ. හරිද? මේ තියෙන්නේ නැකම් මාළු වගක් කියලා කිව්වේ. මේ වගේ දවස් ඉතින් අරන් යන්න එපායි. 5ක් යන්න බෑ. අපි යමු. 5යි යන්න දෙන්න අවුලක් නැහැ. 300යි මචං හයර එක. ගාන ප්ලෑන්ස් එකේ. යමුනේ. මෙතන තමයි මචං ලොකේෂන් එක නම් දෙන්නේ. මෙතන තමයි කොල්ලෝ. මේ ගෙදරද? කොල්ලක් දිර බලමු. මේ රෝස පාටට වගේ ප්ලේන් කරලා ගියක් තියෙනවා. එතන ඉන්නේ සර්. ඒ හරිය නෙමෙයිද? සුදු පාටනේ. හරි අවුලක් නැහැ. මේ සර්ගේ මේක WhatsApp නම්බරේද? සර්ට මම මේ මැසේජ් එකක් දාන්නම්. මට ඩිලීට් ලොකේෂන් එක දාන්නද? මට ඒතර එතෙන්ට ආව හැකි. හරි. අනේ බලන්නකෝ. ඔයා බලන්නකෝ මේ ලොකේෂන් එක දාලා තියෙන්නේ කොහෙද කියලා. මම මේ ඒකයි බැරි කොහෙද කියලා. පොඩ්ඩක් ඉන්නවා. මම පාරට දාගන්නවා. මම ඇතුළට ආවා. මේ වමට දාලා පොඩ්ඩක් ඇතුළට ආවා. මේ ටවුන් එකෙන් ඇතුළට. මම දැන් ඉන්නේ කෙලින්ම ඉන්නකෝ. මම හරියටම තැනක. මේ මහමෙවුනාව ඉසිපතන භාවනා අසපුව කියලා තියෙන්නේ. ඔව් එතන ඒ පාරක් තියෙනවා. මේ බෝඩ් එකක් ගහලා තියෙනවා මීටර් 500 කියලා. එතන ඉන්නේ. ඒ පාරේ දෙන්න ඕනේ. ඒක තමයි මම ඇහුවේ. ඒක දැන් සෝගේ නෑ කියලා. පොඩ්ඩක් ඉන්න. ඉතින් මම එතන ඉඳන් ඇහුවේ රෝද පාට ගෙදරක් තියෙනවා මේවා කියලා. වෙන්න. හරි මේ කළු පාට ජිප් එකක් තියෙනවා. ඒකද? ඒකදනේ. මිස් මේ මාළු වගේ හරි. මම එතන ඉඳන් තමයි සර්ට කෝල් එකක් කරන්න ඇහුවේ මේ කොතෙන්ද දෙන්න ඕනේ කියලා. මම මෙතෙන් ඇවිල්ලා කෝල් එකක් ගත්තා. මේ මිස්ගේ නම්බර් එක වැඩ කරේ නේද? දාලා තිබ්බ. මම අර මේ සර්ගෙන්ට ගත්තේ. ඊට පස්සේ ආයි ගාර බණ්ඩාරනායක හොස්පිටල් එකක් ආයි ගියාද? ඔයාලට සල්ලි දෙන්න ඕනේද? නෑ සල්ලි දුන්නා. ඊට අර මම ෆෝන් එකේනේ හිටියේ දැන්. මිස්ගේ නම්බර් එක මේක නෙමෙයිද? බලන්න පොඩ්ඩක් ඉන්න. 783යි. ඒක නෙමෙයි. මට දාලා තියෙන්නේ අවසානට 860 නම්බර එක. ඒකයි. හරි නේද? හරි. ඔන්න ඕකයි මචන් තත්ත්වේ. හරි. ආයෙ මචන් මෙතන යාළුවනේ ආවා මචන් මම මෙතන මැච් එක බලන්න. දැන් අද දවසේ මචන් 6 2ක් ගියා 600 සෙට් වුණා. හරිද? ෆුල් ෂොට් එකක් ගැව්වා මචන්. වැදුන්නේ නෑ. 4 කියන එක. තනකොළේ ඉන්න 4ක් කියන එක. එහෙනම් 10 සෙට් වුණාට පස්සේ සෙට් වෙනවා. සෙට් එක විනාඩි 5-10ක් යනවා. අනිවාර්ය සෙට් එක. දැන් මචං 600 සෙට් වෙනවා. හරිද? ඕනනම් පෙට්‍රල් වලට යන්නේ නැති රුපියල් 50. අවුලක් නැහැ නේ. ඒකට ඇප් එකට යන්නේ නැති මචං ඒ රුපියල් 50ක් යන්නේ නැති. ලෙෆ්ට් ආම් බෝලර් කෙනෙක් ඉන්නවා මචං. මේ ස්පින් දාන එක. ඕස් ස්පින් කෙනෙක් ඉන්නේ. මේ පොර මචං ඉස්සරම ඕපන් ආපු කොල්ල දෙන්න ගැහුවා. ඊට පස්සේ ඒ දෙන්න අවුට් වුණාට පස්සේ මේ දිගටම මේ පොළු ගැලවෙන සීන් එකක් තියෙනවා. හරි ඒ වගේ වැඩක් නැහැ මචං. හයර් එකක් සෙට් වුණා. තුන්වෙනි හයර් එක මෙතන ඉඳලා සෙට් වුණා. විනාඩි 15ක් වෙදී. යමුනේ කිලෝමීටර් එකමාරක් කියලා ගන්න. ඒත් මේ ළඟපාතට තමයි දාන්නේ. කිලෝමීටර් 2යි ගන්න දෙන්න. ආයෙ දානවා මචං මෙතන සෙට් වෙන්නේ. එතකොට මචං දැන් 600ක් සෙට් වුණා. මේක 200 ගන්න හයර් එකක්. එතකොට බලමු ගන්න කොහොමද කියලා. වෙලා ගියද නෑනේ?
වෙලා ගියාද? නෑ වෙලා ගියා. ඕන එක. හරිනේ. කොහෙද යන්නේ ගම්පහ යනවද? ගම්පහ. බස් එකේ යනවද නේද? බස් එකකට ගියා. ගම්පහට යන්නේ නෑ නෑ ගම්පහ නෑ යන්නේ. ඔව්. අවුලක් නෑ බස් එනවා දැන් සාමාන්‍යයෙන්. එන. නෑ. එතන දාන්න යන්නේ. එතන දාන්න. බස් ස්ටෑන්ඩ් එකේ දාන්නේ. හරි දැන් කිය. හරි. හෙල්මට් එකයි. ඒක හෙල්මට් එක බල නැති හින්දා බස් එක ගෑරුවා. බල නැති හින්දා දැනෙන්නෙත් නෑ. ඒක තියෙනවා ගැලුවේ නේ. එන අපි යන්නේ. ඒකත් හරි කොල්ලෝ. අද දවසට ඒක කියලා හරි. හරි කියලා. අය මචං 3යි 750යි. ආයෙත් 3ක් විතර දෙටුණා නම් ඇති නේ 1500ක් විතර සෙට් කරගත්තා. අපි යන්නේ මැච් එක බලන්න. අද මම ඔයාලට කිව්වා අද මැච් එක බලනවා. එතන ඉඳන් තමයි හයර ගන්න. ලොකුල ගන්නත් බෑ. ලොකුල ගත්තොත් එහෙම මචං ආයෙන්න බැහැ නේද? ඉන්න පොඩි ඒවා තමයි වෙන්නේ. කොම්පලේ. දැක්කා පොලිසිය ඉරි. එනම් මචං ආයෙ මැච් එකට පොඩ්ඩක් යමු. ගිහලා පොඩ්ඩක් බලාගෙන ඉඳලා ආයෙත් සෙට් වුණාම පොඩ්ඩක් ගිහලා දාලා ආයෙ යමුනේ. එනම් මචං සෙට් එක විතරයි. ඒ දෙට්ටනා කියන වයර් එක බලනවා ඉතින් කොහොමද කරන්නේ කියලා. කොහෙද ගන්නේ? කවන්න ගමනේ. මොනවා කරන්නේ? කිලෝමීටර් 10 ගානක් කොහෙද හරි ගමන්න යන්න දිනනවා. ඔයාලට සමා වෙන්න ඕනේ මචං. 500 ගාන කාර්යයක් අපි ඉඳලා නැට් එක බලන එක පොඩ්ඩක් නතර කරලා යමුනේ.